විසිට් වීසා එකයි ටිකට් එකයි ගත්තාම අන්තිමට එයාපෝට් එකේදී එවන්නේ ආපහු හරවලා ගෙදර යවනවා. ඉතින් මේ ඩොකියුමන්ට් පහ තියෙනවා නම් ඔයාලට ඇත්තටම විසිට් වීසා එකක් එන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අපි දන්නා ගොඩක් දෙනෙක් විසිට් වීසා ගත්තට හරියටම දන්නේ නැහැ බලන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. සල්ලි ටික අරන් ඉවරලා විසිට් වීසා එකක් කස්ටමර් දෙනවා එච්චරයි. ඉතින් එහාට කියන්නේ මොනවද බලන ඩොකියුමන්ට්ස් කියලා. හැබැයි එන කට්ටිය දන්නෙත් නැහැ. අර රැල්ලට නිකන් අර YouTube වල බලලා TikTok වල බලලා රැල්ලට එන කට්ටිය උන තරම් ඉන්න හැමෝටම කියන එන්න කලින් අනිවාර්යෙන් ඔයාලගේ වීසා එක චෙක් කරගන්න. සමහර අය කරන්නේ විසිට් වීසා එක හම්බුණා හරි චෙක් කරලා බලන්නේ නැහැ. මේක ෆේක් වීසා එකක්ද ඇත්ත වීසා එකක්ද කියලා කිසිම දෙයක් චෙක් කරලා බලන්නේ නැහැ. පස්සේ කොහෙන්ද ටිකට් එක දාගන්නවා එනවා බලනකොට එයාපෝට් එකට ආවට පස්සේ ගයිස් හොර වීසා එකක් ආපහු හරවලා යවනවා. දින YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න රටවාසී ලෝකවාසී ශ්‍රී ලංකා වාසී ඒ වගේම මගේ channel එක හරහා නිරන්තරයෙන්ම වීඩියෝ නරඹන වල හැමදෙනාටම අදත් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකට ඉතින් පහුගිය දවස් ටිකේ වීඩියෝ ඉදිරිපත් කරා ඩුබායි සම්බන්ධව. ඉතින් දිගටම ඉස්සරහට ඉදිරිපත් කරනවා ඔයාලට ඩුබායි සම්බන්ධ වීඩියෝ මගේ channel එක හරහා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බු තවත් ප්‍රශ්නයක් තමයි ඩුබායි එන කෙනෙක්ට ඩුබායි විසිට් වීසා එකකින් එන කෙනෙක්ට එයාපෝට් එකේදී එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේදී බලන ඩොකියුමන්ට්ස් පහ මොනවද කියලා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට විසිට් වීසා එකක් අපි එනවා නම් එයාපෝට් එකෙන් බලන එහෙම නැත්නම් ගුවන් තොටුපළින් නැත්නම් ඉමිග්‍රේෂන් එකෙන් බලන ප්‍රධාන ඩොකියුමන්ට්ස් පහක් තියෙනවා. ඉතින් අන්න ඒ පහ ගැන තමයි අද කතා කරන්නේ. එහෙනම් හැමදේම කලින් මතක් කරනවා. ඔයා දින්න YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් දැන්ම YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් ගොඩක් දෙනෙක් විසිට් වීසා එකක් දාගෙන ඩුබායි එන්න හැදුවට ගොඩක් දෙනෙක් දන්න ඇත්තටම එයාපෝට් එකේදී බලන ඩොකියුමන්ට්ස් ටික මොනවද කියලා. ඉතින් අර රැල්ලට විසිට් වීසා එනවා කොහෙන් හරි ට්‍රැවල් ඒජන්සි එකකින් එහෙම නැත්නම් කොහේ හරි හොර ඒජන්ට් කෙනෙක්ට අහුවෙලා ඉවරලා මොකෙන් හරි විසිට් වීසා එකක් දාගෙන ඉවරලා විසිට් වීසා එකයි ටිකට් එකක් ගත්තාම අන්තිමට එයාපෝට් එකේදී එවන්නේ ආපහු හරවලා ගෙදර යවනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව දන්නේ. ඒ නිසා අද මම කතා කරන්න යන්නේ ඔයත් විසිට් වීසා එකක් එන්න ඩුබායි වලට විසිට් වීසා එකක් දාගෙන එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් නැත්නම් ඔයා මේ වෙනකොටත් විසිට් වීසා එකක් දාලා තියෙන කෙනෙක් නම් එයාපෝට් එකේදී අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ එයාපෝට් එකේදී බලන ඩොකියුමන්ට්ස් පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳලම බලන්න හරියට මම මේ ඩොකියුමන්ට්ස් පහ මොනවද කියලා අද වීඩියෝ එකේදී ඔයාලට ඉදිරිපත් කරනවා. හරි අපි දන්නවා ගොඩක් දෙනෙක් විසිට් වීසා දාගෙන ඩුබායි වලට එනවා. අපු කට්ටියක් ඉන්නවා එන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් මේ ඩොකියුමන්ට් පහ තියෙනවා නම් ඔයාලට ඇත්තටම විසිට් වීසා එකක් එන එක මහ ලොකු දෙයක් නෙවෙයි එන්න පුළුවන්. ඉතින් හරියට මේ ඩොකියුමන්ට්ස් පහ ඔයාලා හදාගන්න. ඉතින් අපි දන්නා ගොඩක් දෙනෙක් විසිට් වීසා ගත්තට හරියටම දන්නේ නැහැ බලන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. විසිට් වීසා එකක් ගත්තා අර සමහරක් වෙලාවට ඒජන්ට්වත් කියන්නේ නැහැ, ට්‍රැවල් ඒජන්සි එකවත් කියන්නේ මොනවද ඒ ඕන ඩොකියුමන්ට්ස් කියලා. එයාලට අර සල්ලි ටික අරන් ඉවරලා විසිට් වීසා එකක් කස්ටමර් දෙනවා එච්චරයි. ඉතින් එහාට කියන්නේ නැහැ මොනවද බලන ඩොකියුමන්ට්ස් කියලා. හැබැයි එන කට්ටිය දන්නෙත් නැහැ. අර රැල්ලට නිකන් අර YouTube වල බලලා TikTok වල බලලා රැල්ලට එන කට්ටිය උන තරම් ඉන්නවා. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. හරි. ඩුබායි විසිට් වීසා එකක් දාගෙනවත් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙමින් එන්න ඉන්නවනම් නැත්නම් ඔයා මේ වෙනකොට ඩුබායි විසිට් වීසා එකක් දාලා තියෙන කෙනෙක් නම් ඔයා ඩුබායි වලට එනකොට ලංකාව එයාපෝට් එකෙන් බලන පළවෙනි ප්‍රධාන ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රය කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙන්න ලං වෙන්න බෑ. අඩුම තරමේ කල්ලිකුත් වෙන්න මාස 6ක්වත් තියෙන්න ඕන ඔයාලගේ පාස්පෝර්ට් එක. නැත්නම් අර සමහරක් අය ඉන්නවා එක්ස්පයර් ඩේට් එක මාසෙකින් පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනවා. ඩුබායි වලට එන්න හදනවා එයාපෝට් එකෙන් දැක්ක ගමන් ආපහු හරවලා යවනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ පාස්පෝර්ට් එක අලුත් පාස්පෝර්ට් එකක් වෙන්න ඕන. මම කියන්නේ මේ අලුතෙන් හදපු පාස්පෝර්ට් එක නෙවෙයි අඩුම තරමේ එක්ස්පයර් ඩේට් එක ඔයාගේ පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙන්න මාස 6කට කලින්වත් වෙන්න ඕන. ඉතින් අනිවාර්යෙන් ඔයාට අවශ්‍ය කරන ප්‍රධාන මේන් ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එක කියලා කියන්නේ. හරි. ඔයාට අවශ්‍ය කරන දෙවනි ඩොකියුමන්ට් එක ඩුබායි විසිට් වීසා එකක් එන ඔයාට එයාපෝට් එකෙන් බලන දෙවනි ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ විසිට් වීසා බලපත්‍රය. එහෙම නැත්නම් සංචාරක වීසා බලපත්‍රය. ඉතින් ඔන්න ඔය එකත් අනිවාර්යෙන් ඔයාලට එයාපෝට් එකෙන් අනිවාර්යෙන් බලනවා. ඉතින් ඒක ඔයාලට ට්‍රැවල් ඒජන්සි එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට PDF එකක් විදිහට තමයි ඔයාලගේ WhatsApp එකට හරි Gmail එකට හරි එවන්නේ. ඔයාට ඒක කලර් print out එකක් අරගෙන ඔයාගේ ළඟ ඒක තියාගන්න ඕනේ එයාපෝට් එකේදී පෙන්නන්න. ඉතින් guys මම ඔයාලට පොඩි ඇඩිෂනල් දෙයක් කියන්නම්. ඔයාලට ඔය විසිට් වීසා එකක් ඔයාලා දාගත්තට පස්සේ මම හැම වෙලේම කියන දෙයක් තමයි ඔයා ඒජන්ට් කෙනෙක් කරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්සි එකක් කරහා වෙන්න පුළුවන්. ඔයාලා විසිට් වීසා එකක් දාගත්තොත් එහෙම අනිවාර්යෙන් ඔයාලා ඩුබායි වලට එන්න කලින් ඔයා 2 month වීසා එකක් දාගත්තොත් එහෙම ඔයාලට මාස 2 ඇතුළත ඕන වෙලාවක එන්න පුළුවන්. මාස 2 ඇතුළත ඔයා 2 month වීසා එකක් දැම්මොත් එහෙම මේ මාස 2 ඇතුළත ඔයාට ඕන වෙලාවක ලංකාවෙන් ඩුබායි වලට එන්න පුළුවන්. මාස 2 ඇතුළත. හැබැයි
ඔයාලා ඩුබායි වලට ආවට පස්සේ තමයි අය මාස දෙකක් ගයින් කවුන්ට් වෙන්නේ. ඩුබායි වලට ආවට පස්සේ තමයි තව මාස දෙකක් කවුන්ට් වෙන්නේ. ඒ නිසා ඔය මාස දෙක ඇතුළත ඔයාලට ඕන ඩේට් එක ටිකට් එකක් දාලා ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් guys මම හැමෝටම කියනවා එන්න කලින් අනිවාර්යෙන් ඔයාලගේ වීසා එක චෙක් කරගන්න. සමහර අය කරන්නේ විසිට් වීසා එක හම්බුණා හරි චෙක් කරලා බලන්නේ නැහැ. ඒක ෆේක් වීසා එකක්ද ඇත්ත වීසා එකක්ද කියලා කිසිම දෙයක් චෙක් කරලා බලන්නේ නැහැ. පස්සේ කොහෙන්ද ටිකට් එක දාගන්නවා එනවා බලනකොට එයාපෝට් එකට ආවට පස්සේ guys හොර වීසා එකක්. ආපහු හරවලා යවනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා විසිට් වීසා එකක් දාලා තියෙන කෙනා නම් ඔයාලට විසිට් වීසා එක චෙක් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ වීඩියෝ එක මම ඔයාලට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලට තියෙන්නේ www.icpsmartservice.com කියලා ගහලා ඉවරලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක දුබායි ගවර්න්මන්ට් වෙබ්සයිට් එක අපිට ඒක විසිට් වීසා චෙක් කරගන්න පුළුවන්. ඔයාලගේ ස්ටේටස් චෙක් කරගන්න පුළුවන්. හැමදේම චෙක් කරගන්න ගොඩක් වෙලාවට විසිට් වීසා චෙක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා ලේසියෙන්ම මම ඒ ගැන වීඩියෝ එකක් මගේ channel එක හරහා ඉදිරිපත් කරලා දෙනවා. ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ නිසා එන්න කලින් අනිවාර්යෙන් වීසා එක ඔයාලගේ චෙක් කරලා බලන්න. මම එඩිෂනල් දෙයක් තමයි ඔයාලට කිව්වේ. නිසා ඔයාලට අවශ්‍ය කරන දේව ඩොකියුමන්ට් එක තමයි විසිට් වීසා එක. පළවෙනි එක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක, විදේශ ගමන් බලපත්‍රය. දෙවෙනි එක තමයි විසිට් වීසා එක. ඩුබායි විසිට් වීසා එක කියන ඔයාලට අවශ්‍ය කරන තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ටිකට් එක. අනිවාර්යෙන් ඔයාලා එන ටිකට් එක තියෙන්න ඕන. ඔයාලට එනවා නම් ඔයාලා බුකින් කරපු ෆ්ලයිට් එකේ ටිකට් එක ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ අතේ තියෙන්න ඕන. හරි. ඩුබායි එන ඔයාලට අවශ්‍ය කරන හතරවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ රිටර්න් ටිකට් එක. කියන්නේ ඔයාලා එන ටිකට් එක ඩුබායි වලට ඇවිල්ලා ඔයාලා මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්. ඉඳලි ඉවරලා ආපහු ලංකාවට එන ටිකට් එක අනිවාර්යෙන් අපි කියන රිටර්න් ටිකට් එක කියලා. ඒ ටිකට් එක අනිවාර්යෙන් ඔයාගේ අතේ තියෙන්න ඕන. එන ටිකට් එක සහ යන ටිකට් එක. රිටර්න් ටිකට් එක කියලා කියන්නේ අපි අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාපෝට් එකෙන් එන්න දෙන්නේ නැහැ. අවශ්‍ය කරන පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි හොටෙල් බුකින් එක. අනිවාර්යෙන් ඔයාලගේ අතේ හොටෙල් බුකින් එක තියෙනවා. අපි දන්නවා ඩුබායි එයාපෝට් එකේදී අනිවාර්යෙන් ඔයාලගේ හොටෙල් බුකින් එක බලනවා. එයාලා බලනවා ඔයාලා ඇවිල්ලා කොහෙද ඉන්නේ, ඔයාලා නැවතිලා ඉන්නේ කොහෙද, මොකද්ද ඔයාලා ඉන්නේ හොටෙල් එක. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලගේ අතේ හොටෙල් බුකින් එක අනිවාර්යෙන් තියෙන්න ඕන guys. හොටෙල් බුකින් එක නැතුව නම් එයාපෝට් එකෙන් එන්න ඔයාලා හිතන්නවත් එපා, එන්න දෙන්නේ නැහැ. කියන්නේ එයාලා අහනවා අපෙන් ඔයාලා කොහෙද ගිහිල්ලා ඉන්නේ, ඔයාලා මොකක්ද ඉන්න හොටෙල් එක. නිසා ඔයාලා එන දවස කවද්ද, ඒ නිසා හොටෙල් බුකින් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. සහ ඔයාලගේ රිටර්න් ටිකට් එකේ තියෙන ඩේට් එකයි හොටෙල් බුකින් එකේ තියෙන ඩේට් එකයි අනිවාර්යෙන් සේම් සමාන වෙන්න ඕන. ඉතින් එයාලා අනිවාර්යෙන් ඒක බලනවා. හරි. මේ ඩොකියුමන්ට් පහට අමතරව අනිවාර්යෙන් ඔයාලගේ අතේ දිරහම් 3000ක්වත් මුදලක් අඩුම තරමේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්චේන්ජ් කරගත්තු දිරහම් 3000ක්වත් මුදලක් ඔයාලගේ අතේ අනිවාර්යෙන් තියෙන්න ඕන. නැත්තම් එන්න දෙන්නේ නැහැ. ඒකට එයාලා අහනවා ඔයාලට ගිහිල්ලා ඉවරලා වියදම් කරන්න සල්ලි තියෙනවද? සල්ලිකෝ කොහොමද ඉන්නේ? කාලා ගාලා බීලා කොහොමද ඉන්නේ? අන්න ඒ නිසා එයාලා අනිවාර්යෙන් ඔයාලගේ ෂෝ මනි එකක් බලාපොරොත්තු වෙන නිසා අනිවාර්යෙන් ඔයාලගේ අතේ දිරහම් 3000කවත් 4000කවත් මුදලක් අනිවාර්යෙන් ඔයාලගේ අතේ තියෙන්න ඕන. ඔය ඩොකියුමන්ට් පහට අමතරව ඉතින් ඔන්න ඔය ඩොකියුමන්ට් පහ සහ ඔය සල්ලි ටික ඔයාලා අතේ හරියට හදාගෙන આવොත් එහෙම අනිවාර්යෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න පුළුවන්. ඉතින් මේ දවස්වල නම් ඇත්තටම ගර්ල්ස් ලාට ගහලා ළමයිට නම් එන්න දෙන්නේ නැහැ කිසි වක්කීමක් නැතුව. ඒ නිසා ඒක නත් ඔළුවේ තියාගන්න. ඉතින් ඒ guys මම හිතන වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඩුබායි එන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔය ඩොකියුමන්ට් පහ හරියටම හදාගන්න සහ ඔය ෂෝ මනි එක අතේ තියාගන්න. නැත්තම් ඔය ටික හරියට තියෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාපෝට් එකෙන් එන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒකත් හරියටම කියන්න බෑ. සමහරක් වෙලාවට ආපහු රිටර්න් කරන වෙලාවලුත් තියෙනවා ඩොකියුමන්ට් පහම තිබිලා සල්ලි තිබිලා ආපහු හරවලා යවන වෙලාවල් ඔක්කොම තියෙනවා. ගොඩක් තිබ්බා. එහෙම කට්ටිය මට කතා කරා. ඉතින් ඒක ඉතින් ඔය යන ටයිම් එකත් එක තමයි තීරණය වෙන්නේ. එතන කවුන්ටර් ඉන්න කට්ටියත් එක තමයි ඒක තීරණය වෙන්නේ. නිසා යාලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවනේ. එහෙනම් මම හිතන වීඩියෝ ගොඩක් වැදගත් වෙනද කියලා අනිවාර්යයෙන්ම වැදගත් වුණා නම් වීඩියෝ ෂෙයා කරන්න තවත් කෙනෙකුට බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම දිනේෂ් මන්නා.